මේ තියෙන්නේ අගනා වටිනා කෙහෙල් වගාවක්. ඉතින් මේ කෙහෙල් වර්ගයේ තමයි කණ්ඩුල. බලන්න ගහේ උස. ඉතින් උතර උසක් නෑ. උපරිම අඩි 5ක් අඩි 6ක් වගේ තමයි තියෙන්නේ. ඉතින් කෙහෙල් පැල 500ක් විතර හිටවලා තියෙනවා. ඉතින් මේ දවස්වල හොඳ මිලක් තියෙනවා මේවට. ඔබටත් මේ වගේ දෙයක් කරගන්න පුළුවන්. ඉතින් ගෙවත්තේ හැබැයි ඉතින් අලින්ගෙන් රිලවුන්ගෙන් ඉන්නවනම් පරිස්සම් කරගන්න ඕනේ. මොකද මේවට ලොකු ශ්‍රමදායකත්වයක් දෙන්න ඕනේ නැහැ. හේතුව මොකද මේ කෙහෙල් කන් වැටුණාට පස්සේ ලොකු ඉනි දාන්න දුන්නේ පේනවනේ මේ පොඩි ඉන්නක් වගේ කෙහෙල් කනට අපි තියාගත්තත් ඇති. ඉතින් මේකේ අතුරු භෝගයක් වශයෙන් තව මොනවා හරි Tamanට වගා කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මගේ දැන් හැම ගහකම වගේ කෙහෙල් කන් වැටිලා තියෙන්නේ. ඉතින් මම අතුරු භෝග වශයෙන් එතකොට මේකේ මම පොලුත් හිටවලා තියෙන ඔබට පේනවා. ඉතින් මේ හරිය පොඩ්ඩක් පස පොඩ්ඩක් සාරවත් වෙලා තියෙනවා. ඉතින් මේ හරියේ එකට හිටවපු ගස් ටික මේ. ඉතින් මේ ටිකේ හොඳ කෙහෙල් කන් ටිකක් වැටිලා තියෙනවා ඔබට පේනවා. ඉතින් මේකේ පැලවට ඕන නම් කියන්න පැල ලබා දෙන්න පුළුවන්. ඉතින් හොඳ කෙසෙල් ඒකට පැහිගෙන එන කෙසෙල් තියෙනවා. ඉතින් මේ තියෙන්නේ ඉතර උස නැහැ. බිමේ ඉඳන් කෙහෙල් කනක් කපා ගන්න පුළුවන්. මේ තියෙන්නේ තව සතියකින් හමාරකින් විතර අපිට මේක වෙළඳ පොළට දෙන්න පුළුවන් කෙහෙල් කනක්. ඉතින් ඉතා වටිනා කෙසෙල් වර්ග කණ්ඩුල ලංකාවේ කෙසෙල් වර්ග කොහොම විශාල ප්‍රමාණයක් තිබෙනවා. ඉතින් මේ කෙසෙල් කණ්ඩුල කෙසෙල් වර්ග ඉතාම ලස්සනයි, රසයි. දැක්කාම මොන පාටියකට නිවසකට යද්දී අපට අරගෙන යන්න පුළුවන් කෙසෙල් වර්ගයක්. ඉතින් මේ තියෙන්නේ දැනට පැහිගෙන එන කෙසෙල්. ඉතින් හොඳ වගාවක් ඔයාලටත් කරලා බලන්න. ඉතින් මාස 8කින් 9කින් විතර පළදාව ලබා ගන්න පුළුවන්. ඉතින් Tamanට අතුරු භෝගයක් වශයෙන් මේකේ තව කොච්චි, ඒ වගේම අන්නාසි ටිකක්, ඒ වගේ දෙකක් උනන් දා ගන්න පුළුවන්. ඉතින් හොඳයි. මගේ හැම ගහකම වගේ දෙන්න කෙසෙල් කන් වැටිගෙන ඉන්නේ. පේනවනේ කෙහෙල් වගාව. ඉතින් මේ බිමේ දැන් අල්ලන්න පුළුවන්. අඩි වෙනවනේ. ඉතින් හොඳ කෙහෙල් වගාවක් Tamanටත් කරගන්න පුළුවන් නෝ. ඉතින් වටිනවා. ඉතින් හැමදේම නෑ බෑ කී ඉන්නේ නැතුව මොනවා හරි කරගන්න බලන්න. රජයෙන් දෙනකම් බලාගෙන ඉන්නේ නැතුව. ඉතින් Tamanට මොනවා හරි දෙයක් කරගන්න, ව්‍යාපාරයක් කරගන්න පුළුවන්. ඉතින් අපි අර ආධාරේ මේ ආධාරේ බලාපොරොත්තු වෙන්නේ නැතුව Tamanගේ සෝත්සාහය නැගිටින්න බලන්න. තාම හොඳ ව්‍යාපාරයක්. ඉතින් හැමෝටම ජය වේවා.